නරින්ද ඇත්තටම මේ දින 6ක ලෝක වාර්තාව පේදුරු සුදුවේ සිට දෙවුන්දර තුඩුවට මේ වගේ අදහසක් ඔබට කොහොමද පහළ වුනේ? ඒක ඇත්තටම මම හිතන්නේ මගේ විදහාමුදා සේවයත් එක්ක ආපු දෙයක්. මම වසර 22ක විදහාමුදා සේවයක් සපුරවපු පුද්ගලෙක්. ඒතකොට ඒ කාලය තුළ වැඩි වශයෙන් මම නිරතුරුව පුහුණුවීම් එක්ක විශේෂයෙන් පුහුණු අංශයේ රාජකාරී කරා. ඒ වගේම මෙලොකු දුෂ්කර පුහුණුවීම් පාඨමාලාවල් හැදෑරුවා. දේශීය සහ විදේශීය පාඨමාලාවල් ගොඩක් හැදෑරුවා. ඒකත් එක්කම මගේ ඇඟේ තිබිච්ච දෙයක් තමයි මේ දිවීම සහ හැවිදීම. ඒකත් එක්කම මට ආපු හැඟීමක් තමයි මෙන්න මේ වාර්තාව තියෙන එක. ශ්‍රී ලංකාවේ අග්‍ර සීමා දෙකක් පේදුරු තුඩුව දෙවුන්දර තුඩුව. මෙය සාමාන්‍ය ගමනක් නොවේ. මෙය යුද්ධයක් ශරීරයට නොව මනසට. ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික රණවිරුවා නලින්ද කසුන් අඩුම කාලයකින් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දැඩි වේදනාව අසීරු මාර්ග නිින්ද නැති රාත්‍රී නමුත් රණවිරුවා කිසිදා අත්හැරියේ නැහැ. දැඩි කැපවීම අත්හැර නොදමන රණවිරු හැඟීම සියල්ල විඳ දරා ගනිමින් සාර්ථක අවසානය. එය ඉතිහාසයක් විය, එය වීරත්වයක් විය, එය සෙරෙන්ඩිප් ලෝක වාර්තාවක් විය. කිරිරොක්ටි වුණා ප්‍රදේශයේ අධික උෂ්ණත්වයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක ආර්ථික වෙනස් වෙනවා. ඒවල වස්නාහිර පැත්තේ ඉති කොළඹ පැත්තේ වෙනවා. සහ ගාලු මාතර බාර ඉදවන හොඳ මේ ගොඩක් වෙනස් වෙලා තිබේ කාලෙකදී. කිරිරොක්ටි පැත්තේ අපිට මේ ග්‍රාමීය ගොඩනගන නම් මහත දෙන්නේ කාලේ ගොඩක් මේ වාස්නාහිරි ගමන් ගන්න අපි බලාපොරොත්තු වුණා වැඩිය කම්පිසි ආලයක් ගත වුණා. මේ ගමන නිම කරා. නමුත් ග්‍රාම හදාගන්න ශ්‍රී ලංකා යුද හමුදාවේ විරුද්ධ විශ්‍රාමික රණවිරුවන කේ.වී. නලින්ද කසුන් මහතා විසින් දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කර පේදුරු තුඩුව දක්වා දින 5යි පැය 15යි විනාඩි 46ක් තුළ කිලෝමීටර් 582යි මීටර් 800ක දුරක් ශ්‍රී ලංකා මහජන මාර්ග සාවිතා කරමින් සාර්ථකව ආරම්භ කර අවසන් කර ඇති බව අපි නිල වශයෙන් දායක කර සිටිනවා. මේ උත්සාහය ශාරීරික පමණක් නොව මානසික ධෛර්යය, විනය, කැපවීම, රට වෙනුවෙන් කළ අධිෂ්ඨානය ලෝකයට පෙන්වූ අති විශිෂ්ට ජයග්‍රහණයකි. මේ දින 6 පුරාම සෙරෙන්ඩිප් ලෝක වාර්තා ආයතනය දින අධීක්ෂණ නිලධාරීන් අකණ්ඩව මෙම ගමන් මාර්ගය අධීක්ෂණය කර ඇති අතර දුර, කාලය, ආරක්ෂාව සහ නීතිගතභාවය සියලුම වාර්තා නිල ක්‍රියාවලියට අනුව සම්පූර්ණ කර සනාථ කර ඇත. ඒ අනුව අද මෙම මොහොතේදී මෙම උත්සාහය නිල සෙරෙන්ඩිප් ලෝක වාර්තාවක් ලෙස ලෝකයට ප්‍රකාශ කර සිටින බව අපි සතුටින් සහ ගෞරවයෙන් දැනුම් දෙන්න කැමැති. මෙය පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකාවට ලැබුණු ජාතික ගෞරවයකි. ශ්‍රී ලංකාව රටට ධෛර්යයක් ලෝකයට පෙන්වූ ජයග්‍රහණයකි. තරුණ පරපුරට අපිට පුළුවන් කියන විශ්වාසය ලබා දුන් ඉතිහාසික මොහොතකි. සෙරෙන්ඩිප් ලෝක වාර්තා ආයතනය වෙනුවෙන් අපි කේ.වී. නලින්ද කසුන් මහතාට මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උසස් ගෞරවය හෘදයාංගම සුබ පැතුම් පළ කර සිටිනවා.
ශ්‍රී ලංකාව නවසිරෙන්ඩි ලෝක වාර්තාවක් ලැබුණු මෙම ඓතිහාසික දිනය අපි සැමට සදාකාලිකව මතකයේ රැඳේවායි ගෞරවණීය දිනයක් වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබ සැමට ස්තුතියි. වීර රණවිරුවාට මෙසේ අපි සුබ පැතුම් එකතු කරමු.